ආයුබෝවන් ලයිෆ් හෝම් එසේල් පවුලේ සෑම දෙනාටම අද අපි කතා කරන්න යන්නේ ඔබේ ජීවිතයේ ඊටාම තීරණාත්මක කාල පරිච්ඡේදය ගැන. අවුරුදු 18ක් 24ක් අතර කාලය කියන්නේ ඔබේ අනාගතයේ තීරණය වෙන වසර කිහිපයයි. බොහෝ දෙනෙක් මේ කාලය නාස්ති කරන්නේ මට තවම කාලය තියෙනවානේ කියලා හිතමින්. නමුත් සත්‍ය නම් අද ඔබ ගන්නා තීරණ ඔබ ඇති කරගන්නා පුරුදු ඔබේ ඉදිරි දශක ගණනාවම තීරණය කරනවා. අපි අද මේ ගැන ගැඹුරින් කතා කරමු. ජීවිතය වෙනස් කර ගැනීම කියන්නේ එක රැයකින් සිදුවන දෙයක් නෙවෙයි. ඒක දිනපතා ඔබ කරන පුංචි පුරුදු එකතුවක්. මුලින්ම අපි බලමු ඔබේ දවස පටන් ගන්නා විදිහ ගැන. බොහෝ තරුණ තරුණියන් උදේ නැගිටපු ගමන් කරන්නේ ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා බලන එක. මේක ඔබේ මොළයට ලැබෙන ලොකුම හානියක්. මොකද උදෑසනම අනිත් අයගේ ජීවිත ගැන බලද්දී ඔබේ මනස දැනටමත් පීඩනයකට ලක් වෙනවා. ඒ වෙනුවට උදෑසන පළමු පැය ඔබේ පෞද්ගලික පැයක් කරගන්න. පොතක් කියවන්න, ඔබේ දවසේ ඉලක්ක ලියාගන්න. ඔබේ දවස පාලනය කරන්න පටන් ගන්නේ ඔබ නම් දවසේ ඉතුරු කාලයත් ඔබ පාලනය කරනවා. මේ පුරුද්දෙන් ලැබෙන මානසික නිදහස ඔබව ඉතුරු අයගෙන් බොහෝ ඉදිරියට ගෙන යනවා. මේ විදිහට දවස ප්ලෑන් කරන ගමන්ම අනාගතය ගැන හිතනකොට මුදල් කළමනාකරණය ගැන අමතක කරන්න බෑ. මුදල් කියන්නේ බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි, වැඩ කරන දෙයක්. ඔබ රුපියල් 1000ක් උපයනවා නම් ඒකෙන් රුපියල් 100ක් හරි ඉතිරි කරන්න පුරුදු වෙන්න. සමහරු කියනවා මම උපයන ගාණ මදි, කොහොමද ඉතිරි කරන්නේ කියලා. සත්‍ය නම් ඉතිරි කිරීම පටන් ගන්නේ මුදල් ප්‍රමාණයෙන් නෙවෙයි, ඔබේ ආකල්පයෙන්. මේ වයසේදී ඔබට තියෙන ලොකුම වත්කම තමයි කාලය. කුඩා මුදලක් වුණත් අද ඉතිරි කරන්න පටන් ගත්තොත් චක්‍රීය පොලි ක්‍රමය හරහා අවුරුදු කිහිපයකින් ඒක විශාල මුදලක් වෙනවා. ඒ නිසා මුදල් ඉපයීමට වඩා මුදල් කළමනාකරණය කිරීම ඔබේ පළමු පියවර කරගන්න. මුදල් වගේම වටිනා තවත් දෙයක් තමයි දැනුම. අද ලෝකයේ වේගයෙන් වෙනස් වෙනවා. පාසලේදී හෝ විශ්වවිද්‍යාලයේදී ලැබෙන දැනුම විතරක් ජීවිතය දිනන්න මදි. අලුත් කුසලතා ඉගෙන ගන්නා එක ඔබේ අනිවාර්ය පුරුද්දක් කරගන්න. ඩිජිටල් මාකටිං, ග්‍රැෆික් ඩිසයින්, කෝඩින් වගේ දේවල් අද අන්තර්ජාලය හරහා නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. වසරකට එකක් බැගින් ඉගෙන ගත්තත් අවුරුදු 24 වෙද්දී ඔබ අනෙක් අය පරදවා ඉතා ඉහළ තැනක ඉන්නවා. නමුත් මේ ඔක්කොම කරද්දී ඔබට අමතක වෙන වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ ශරීර සෞඛ්‍යය. ඔබේ ශරීරය තමයි ඔබේ ව්‍යාපාරයේ හෝ ඔබේ සාර්ථකත්වයේ ප්‍රධාන කාර්යාලය. නිරෝගී නැති ශරීරයකට කවදාවත් ලොකු ඉලක්ක ජය ගන්න බැහැ. ඒ නිසා අපේ channel එකේ නිතරම කතා කරන විදිහට පෞෂ්ටිකායි ආහාර වේලක් ගන්න, වතුර හොඳින් බොන්න, සහ දිනපතා ව්‍යායාම කරන්න. බොහෝ දෙනෙක් හිතනවා ව්‍යායාම කරන්න ජිම් එකකටම යන්න ඕනේ කියලා. නෑ, දවසට විනාඩි 20ක් වේගයෙන් ඇවිදින්න, ගෙදරම කරන පුංචි ව්‍යායාමයක් කරන්න. මේ දේවල් අද කරන්න අමාරු වුණාට 30 වන විට ඔබට දැනෙන ශක්තිය සහ ප්‍රබෝධය වෙනුවෙන් ඔබ අද කරන මේ කැපකිරීම අනිවාර්යයෙන්ම වටිනවා. තවත් වැදගත් කරුණක් තමයි ඔබ ඇසුරු කරන පිරිස. බොහෝ දෙනෙක් Tamanගේ යාළුවෝ නිසා අනාගතය අඳුරු කරගන්නවා. ඔබේ යාළුවෝ 5 දෙනාගේ සාමාන්‍ය අගය තමයි ඔබ. ඔබේ යාළුවෝ හැමතිස්සෙම අනිත් අය විවේචනය කරන, මැසිවිලි කියන, අනාගතයක් නැති අය නම් ඔබත් නොදැනීම ඒ වගේ කෙනෙක් වෙනවා. ඒ නිසා ඔබේ සිහින වලට සහ ඔබේ අරමුණු වලට ගරු කරන, ඔබව දිරිමත් කරන අයව ඇසුරු කරන්න. සමහර විට ඔබේ සමීපතම යාළුවා වුණත් ඔබේ අරමුණට බාධාවක් නම් ඔබ ඒ මිත්‍රත්වයෙන් ටිකක් ඈත් වෙන්න ඕනේ. ඒක ආත්මාර්ථකාමීකමක් නෙවෙයි, ඔබේ අනාගතය වෙනුවෙන් ගන්නා බුද්ධිමත් තීරණයක්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ගමනේදී ඔබට ගොඩක් වැරදීම් සිදුවෙයි. ඔබ අසාර්ථක වෙයි. ඒ අසාර්ථක වීම වලට බය වෙන්න එපා. අසාර්ථක වීම කියන්නේ ඔබේ ගමන ඉවර වීම නෙවෙයි, ඒක ඔබේ ගමනේ කොටසක්. වැරදි කරලා තමයි අපි ඉගෙන ගන්නේ. වැදගත්ම දේ තමයි ඒ වැරද්දෙන් පාඩමක් ඉගෙනගෙන නැවත නැගිටින එක. බොහෝ දෙනෙක් බයයි Tamanගේ අදහසක් ක්‍රියාවට නගන්න. වුන් හිතනවා අනිත් අය මොනවා හිතයිද කියලා. විශ්වාස කරන්න, ඔබේ ජීවිතය ගැන ඔබේ අනිත් අය හිතන දේට වඩා ඔබේ අනාගතය වැදගත්. ඉතින් මේ පුරුදු ටික ටික පටන් ගන්න. අදම එක පියවරක් තියන්න. මේ ජීවිතය ඔබේම අතේ. අපි හැමෝටම පුළුවන් දියුණු වෙන්න. නිගටම මේ වගේ වටිනා ජීවිත උපදෙස් ලබා ගන්න ලයිෆ් හෝම් එසේල් සමග එකතු වෙන්න.
අපේ වීඩියෝවක් ඔබට වැදගත් වුණා නම් ඔබේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හෙටට වඩා අද දිනේ දියුණු වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඔබට ජය.